පෙමට පිටුපෑවයි උරණ වූ 27 හැවිරිදි පෙම්වතෙක් ඉකුත් 14 වනදා තම 16 හැවිරිදි පෙම්වතියගේ ගෙලට තියුණු පිහිපහරක් එල්ල කර ඇය මරා දමා ඔහුද ගෙලවැල්ලාගෙන මිය යාමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ ගම්පොළ පන්විල තැන්න මිල්ලගහමුල්ල කාසල් මිල්ක් ප්‍රදේශයේ පදිංචි හේවගේ මල්කි දිල්රුක්ෂි හා ආභරණ ගෙදර දිනූෂ ප්‍රියන්ත දිල්ෂාන් යන දෙදෙනායි. මල්කි දිල්රුක්ෂි එම ප්‍රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනු ලබන ශිෂ්‍යාවකි. ඇගේ නිවස ආසන්නයේ පදිංචිකරුවෙක් වන දිනූෂ ප්‍රියන්ත යන අය කලක් යුද හමුදාවේ සේවය කොට ඉන් පලාවිත් විවාහයක් කර ගැනීමෙන් පසු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. එම විවාහය අසාර්ථක වීමෙන් පසු මොහු ගමට පැමිණ සිටියේදී සිය පියා සමග ආරවුලක් ඇති කරගෙන අමනාප වී මියගිය මල්කිගේ දෙමාපිය කැමැත්ත මත එම නිවසේ වසර 2ක පමණ කාලයක් පදිංචිව සිට තිබේ. මල්කිගේ හා දිනූෂගේ නිවස ඉතා ආසන්නව පිහිටා ඇත. ඒ අතරතුර මෙම පාසල් දැරිය සමග මොහු පෙම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති අතර පසුව මොහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැකියාවක් කිරීමට ගොස් තිබේ. ඒ අතර මල්කී දිනූෂට කතා කර පෙම් සම්බන්ධතාවය නවත්තන බවට දන්වා ඇති අතර ඔහු සැක කර ඇත්තේ ඇය වෙනත් අයෙක් සමග අලුත් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බවයි. එයින් උරණ වී ඇති මොහු සිකුරාදා සවස ගමට පැමිණ මල්කිගේ මවට තර්ජනය කර ඇත්තේ ඔක්කොම කපා කොටා මරා දමන බවය. මල්කිගේ මව වූ වෙදගෙදර පුෂ්ප කුමාරී ඒ බව පොලිසියට ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ දිනූෂයාගේ තාත්තා එක්ක තරහ වෙලා අපේ ගෙදර අවුරුදු 2ක් විතර හිටියා. අපි එයාට නවාතැන් දුන්නා. නමුත් දුව එක්ක සම්බන්ධතාවක් ඇති කරගත්ත නිසා අපි ඒකට විරුද්ධ වුණා. අපි එයාට ගෙදරින් යන්න කිව්වා. ඒත් එයා ගෙදරින් ගියේ නෑ. ඒ නිසා අපි එයාට බල කර හිටියා. ඊට පස්සේ එයා රස්සාවක් හොයාගෙන ගියා. දිල්කිගේ පියාවන හේවගේ ලලිත් කුමාරයා නාය කොළඹ ප්‍රදේශයේ බේකරියක රැකියාවක් කරන අතර ඔහු නිවසට පැමිණ ඇත්තේ මාසයකට සැරයක් පමණය. මෙදින නිවසේ සිට ඇත්තේ දිල්කිගේ මව අත්තම්මා හා ඇගේ නැගණිය පමණය. මව නින්දර ගිය පසු මෙම සැකකරු රාත්‍රී 10ට පමණ මෙම නිවසට ඇතුළු වී දිල්කිගේ ගෙලට පිහිපහරක් එල්ල කර පලා ගොස් තිබුණි. දිල්කිගේ අත්තම්මා වන 75 හැවිරිදි වෙදෑල ගෙදර ලීලාවතී ගම්පොළ මහේස්ත්‍රාත් සරසි පරණමාන්න මෙනවිය ඉදිරියේ ඒ පිළිබඳව මෙසේ සඳහන් කළාය. මගේ දුව පුෂ්ප කුමාරී මිනිබිරියගේ කාමරයට එහා අනිත් කාමරේ නිදාගෙන හිටියේ. රෑ 9ට විතර දිල්කි මට කිව්වා එළිය වැසිකිළියට යන්න ඕනි කියලා. මම රෑ 9ට විතර එයාව මුත්‍රා කරන්න එක්ක ගිහින් කාමරේට ආයේ එක්ක ආවා. මමත් එයාට අල්ලපු කාමරේ තමයි නිදාගත්තේ. දිල්කි හා ඇගේ නැගණිය නිදාගෙන ඇත්තේ එක කාමරේය. විදුලිය නිමා දමා මොවුන් නින්දර ගිය පසු මෙම සිද්ධිය ඇති වී තිබේ. දිනූෂ කලින්ම සූදානම් වී ත්‍රිකුණාමලයේ සිට ගමට පැමිණ ඇත්තේ වෙළඳ සැලකින් පිහියක්ද මිලදීගෙනය. ඔහු රැගෙන ආ බියර් බෝතල් කිහිපයක්ද දිල්කිගේ නිවස අසලට වී පානය කර ඇත. දිල්කි හා ඇගේ අත්තම්මා වැසිකිළියට යන අයුරු නිවසේ එළියේ සිට බලා සිටිය ඔහු හැර තිබූ දොරෙන් ඇතුළට විත් නිවසේ සැඟවී සිට ඇත. මේ බව නොදත් එළියට ගිය දිල්කි හා අත්තම්මා යලි නිවසට පැමිණ නිදා ගැනීමට ගොස් තිබුණි. දිල්කිගේ ගෙලට පිහිපාරක් එල්ල වී ඇති බව දැනගත් මව කෑගසමින් ප්‍රදේශවාසීන්ගෙන් උදව් ඉල්ලා ඇතිමුත් කිසියෙකුත් ඒ සඳහා ඉදිරිපත් නොවී තිබූ බව ඇය පොලිසියට කියා ඇත. මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දිල්කිගේ මව සඳහන් කළේ දුව මට කිව්වා දිනූෂ ඇවිත් පිහියෙන් කැපුවා කියලා. දුවගේ කාමරේ සිවිලින් ගහලා තියෙන නිසා මට සද්ද ලොකුවට ඇහුනේ නෑ. කෙඳිරි ගහන සද්දයක් ඇහුණා. මම දුවගේ කාමරයට එනකොට එයා බෙල්ල අල්ලගෙන හිටගෙන හිටියා. දිනූෂ ඇරලා තිබුණු දොරෙන් ගෙට ඇතුළු වෙලා තිබුණේ. දුවගේ බෙල්ලෙන් ලේ ගොඩක් යන නිසා මම රෙද්දක් තියලා තද කරගෙන අල්ලගෙන හිටියා. ඒත් කවුරුත් ඉදිරිපත් උනේ නෑ එයා ස්පිරිතාලයට අරන් යන්න. පොලිසිය සඳහන් කළේ අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇය මිය යන්නට ඇති බවත් ගමේ කිසිවෙකුත් ඇය රෝහල්ගත කිරීමට ඉදිරිපත් නොවීම අවාසනාවන්ත සිද්ධියක් බවත්ය. සැකකාර දිනූෂ මෙම සිද්ධියෙන් පසු එම නිවසට ඉහළ ඇති තේවත්තක දළුමඩුවකට ගොස් ගෙලවැල්ලාගෙන මිය ගොස් තිබුණි. මල්කි ඝාතනය කිරීමට යොදාගත් රුපියල් 150ක් ගෙවා ලබාගෙන තිබූ තියුණු පිහියද ඒ අසල දමා තිබී හමු විය. ඔහුගේ ජංගම දුරකථනය ඔහු විනාශ කර තේවත්තට විසිකර තිබියදී සොයාගෙන ඇත. දිනූෂට සහෝදරයන් දෙදෙනෙකු සිටින අතර ඔහු පවුලේ වැඩිමලාවේ. දෙවැනියා යුද හමුදාවේ සේවය කරන අතර බාලසේවිරා නිවසේ පියා සමග ජීවත් වෙයි. මෙම ස්ථානයට පැමිණි ගම්පොළ මහේස්ත්‍රාත් සරසි පරණමාන්න මහත්මිය සාක්ෂි විමසීම සඳහා ඉදිරි දින ලබා දුන්නාය. දෙදෙනාගේම පශ්චාත් මරණ පරීක්ෂණය 16 වනදා ගම්පොළ ශික්ෂණ රෝහලේදී පවත්වනු ලැබීය. ගම්පොළ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාපා අපරාධාංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත උප පොලිස් පරීක්ෂක දසනායක පොලිස් සැරයන්වරුන් වන අමිත රුක්මන් පොලිස් කොස්තාපල්වරුන් වන ජයවීර හා ලක්ෂාන් යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.